අලුතෙන් කසත් ජීවිතයට පිවිසි ඔබට තමයි මේ වීඩියෝ එක ඔබ දැනගත යුතුම දෙයක් තමයි මේ කියලා දෙන්න යන්නේ. මංගල රාත්‍රියෙන් පස්සේ ඔබට මුත්‍රා කිරීමේදී වේදනාවක්, මුත්‍රා දැවිල්ලක් වගේ දේවල් දැනෙනවා නම් හනිමූන් සිස්ටයිටිස් කියන කන්ඩිෂන් එක වෙන්න පුළුවන්. මිත්‍යා මතයක් තියෙනවා ඇඟේ උෂ්ණය පිටීම කියලා. නමුත් ඒක නෙමෙයි ඇත්තට මෙහිදී වෙන කාරණාව. මෙහිදී බැක්ටීරියා ආසාදනයක් ඔබට ඇතිවීම නිසා මුත්‍රා ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. මේ හනිමූන් සිස්ටයිටිස් කියන්නේ මුත්‍රා ආසාදනයක් ඒ වගේ ඇති වෙන. එතකොට මේ වගේ අවස්ථාවකදී ඔබ ක්‍රියාත්මක කරන්න ඕනේ කොහොමද? මේ වගේ අවස්ථාවකදී ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ ඊටම හොඳින් වතුර පානය කරන එක. ඒ වගේම තමයි සනීපාරක්ෂක බව හොඳින් තබා ගැනීම. ඔබගේ මුත්‍රා මාර්ගයේ ආශ්‍රිතව පිරිසිදුව තබා ගැනීම තමයි අනිත් වැදගත්ම කාරණාව. ඊට අමතරව ඔබ ලිංගික එකතුවකින් පස්සේ මුත්‍රා පිට කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ වේලාවේදී මුත්‍රා පිට කිරීම නිසා මුත්‍රා මාර්ගයට ඇතුළු වෙන්න පුළුවන් බැක්ටීරියා සේදිලා යෑමෙන් ඔබට හොනිමූන් සිස්ටයිටිස් කියන කන්ඩිෂන් එක අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ එකක් බලලා ඔබ ඔබේ කන්ඩිෂන් එක දැනගත්තට ඔබට මේ ලක්ෂණ දිගින් දිගටම පවතිනවා නම් වෛද්‍යවරයෙකු හමු වීම අත්‍යවශ්‍යයි. මේ වගේ තවත් වීඩියෝස් දැනගන්න ඕනේ නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් තියෙනවා නම් මේකේ කමෙන්ට් එකක් දාන්න. පුළුවන් වෙලාවක් තිබුණොත් මම ඒවට රිප්ලයි එකක් දාලා වීඩියෝ එකක් කරන්නම්.